මමනෙත් මේ අපේ ගම් පළාතේ ලස්සනම තැන තේවත්ත. මට නම් මේක මගේ ජීවිතේ රහස් ගොඩාක් හැංගිලා තියෙන තැන. විශේෂයෙන්ම මගේ කසුන්ගේ රහස්වල් කතාව. කතාවට යන්න කලින් channel එකත් subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාගෙනම යමු මගේ කතාව අහන්න. අපි දෙන්න මුලින්ම දැක්කේ ඉස්කෝලේ යන කාලේ. ඌ ටිකක් දඟකාරයි. හැබැයි හරිම කරුණාවන්තයි. මූ පොඩි කාලේ ඉඳන්ම මන් දිහා බලන විදිහ වෙනස් කියලා මට තේරුණා. හැබැයි අපේ ගෙවල් වලින් නම් කවදාවත් මේ සම්බන්ධෙට කැමති වෙන්නේ නැහැ. ඒකයි අපි දෙන්න අපේ ආදරේ තේවත්තට ගෙනාවේ. තේවත්ත කියන්නේ අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන් තැන. දළු නෙළනායේ යනකම් ඉඳලා හවසට අපි දෙන්න හොරෙන්ම හම්බ වෙනවා. සමහර දවස්වලට අපි පැය ගණන් කතා කරනවා. තවත් සමහර දවස්වලට වචනයක්වත් නැතුව ඌ මගේ අත අල්ලගෙන ඉන්නවා. ඒ නිහඬියාවට වචන මිලියන ගානක වටිනාකමක් තිබුණා. ඌ මට කවි කිව්වා. මගේ කොණ්ඩේ අත ගෑවා. මට මතකයි දවසක් මූ මට රතු රෝස මලක් දුන්නා. ඒක හොරෙන් ගෙනාවෙත් නැහැ. කඩෙන් ගත්තෙත් නැහැ. ඒ තේවත්තෙන් හොයාගත්ත රෝස පඳුරකින් කඩලා. ඒක හරිම ලස්සනට තිබුණා. මට ඒක පොතක් අතරේ තියාගත්තා. මම ඒක පොතක් අතරේ තියාගත්තා. කසුන් කියන්නේ මගේ හිතට හරිම සමීප කෙනෙක්. එයාගේ හැම වචනයක්ම හැම බැල්මක්ම මාව වෙනත් ලෝකයකට ගෙනියනවා. තේවත්ති කියන්නේ අපේ රහස්‍ය ස්ථානය වුණා. සතියේ දවස්වල දළු කඩන අයගෙන් පිරී තිබුණත් සතිය අන්තයේ හවස් වෙලාවට ඒ නිස්කලංක වෙනවා. අපිට ඒ නිස්කලංක බව හොඳටම ප්‍රයෝජනයක් වුණා. දවසක් අපි දෙන්න තේවත්තේ උසම කන්දට නැංගා. එතනින් මුළු ගමම ලස්සනට පෙනුණා. හිරු බැස යන වෙලාව අහස් තැඹිලි පාටින් ලස්සනට හැඩ වෙලා තිබුණා. කසන් මගේ ළඟට ඇවිත් මගේ අතින් අල්ලගත්තා. "නෙත් මේ ලෝකේ හැමදේම වගේ මේ හිරු බැස යනවා. හැබැයි අපි දෙන්නගේ ආදරේ කවදාවත් බැස යන්නේ නැහැ." ඌ එහෙම කිව්වේ මගේ ඇස් දිහාම බලාගෙන. මට හරිම සතුටක් දැනුණා. මම එයාගේ උරහිසට ඔළුව තියාගත්තා. ඒ සිසිල් සුළඟ අපේ මූණට වැදුණා. ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. තවත් දවසක් හොඳටම වහින්න ගත්තා. අපි දෙන්න හිටියේ තේවත්ති මැද. ළඟම තිබුණු පුංචි පැල්පතකට අපි දුවගෙන ගියා. ඒ පැල්පත කවුරුත් හදපු එකක්ද කියලා මම දන්නේ නැහැ. ඒත් ඒක අපිට ආරක්ෂාවක් වුණා. වැස්ස හයියෙන් වැටෙන සද්දෙට අපි දෙන්නගේ හඬ යට වුණා. කසුන් මගේ අතින් අල්ලගෙන මගේ දිහා බලාගෙන හිටියා. "නෙත් මේ අපි දෙන්න මේ වැස්සට අහු වුණා වගේ තමයි මේ සමාජෙටත් අහු වෙන්න පුළුවන්. හැබැයි අපි මේ වැස්සෙන් බේරුණා වගේ ඒ අභියෝග වලින් බේරෙන්නත් ඕනේ." ඌ එහෙම කිව්වේ හරිම බැරෑරුම් විදිහට. මට එයාගේ ආත්ම විශ්වාසය ගැන පුදුම හිතුණා. මම එයාගේ අත තදින් අල්ලගත්තා. එයාගේ උණුසුම මට දැනුණා. දවසක් හවස අපි දෙන්න වෙනදා වගේම තේවත්තට ගියා. එදා හවස මීදුම හොඳටම තිබුණා. තේ පඳුරු අතරින් පාර හොයාගන්නත් අමාරු වුණා. කසුන් මගේ අත තදින් අල්ලගෙන "නිත්මි බය වෙන්න එපා. මම ඉන්නවා." ඌ එහෙම කිව්වා. ඌ මාව මීදුම අතරින් ඌ දන්න පුංචි රහස් තැනකට අරගෙන ගියා. ඒක තේ පඳුරු ගොඩාක් මැද තිබුණු පුංචි පොඩි කඩා වැටුණු ගල් බංකුවක් වගේ තැනක්. ඒක මීදුමෙන් හොඳටම වැහිලා තිබුණා. අපි දෙන්න ඒ බංකුව උඩින් වාඩි වුණා. මීදුම නිසා එතන හරිම නිස්කලංකයි. කසුන් මගේ දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණ ආදරය මට හොඳටම දැනුණා. ඌ මගේ අතින් අල්ලලා එයාගේ ළඟට ඇදලා ගත්තා. මම ඌගේ උරහිසට ඔළුව තියාගත්තා. එයාගේ අත මගේ කොණ්ඩේ අතරින් යවලා හිස අත ගෑවා. මට හිතුනේ මේ මුළු ලෝකෙම අපි දෙන්න විතරයි ඉන්නේ කියලා. කසුන් මගේ ඔළුව ටිකක් උස්සලා මගේ තොල් දිහා බැලුවා. එයා හිමින් මගේ ළඟට ආවා. මට එයාගේ හුස්ම මගේ මූණට වැදෙනවා දැනුණා. මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. එයා හිමින් මගේ තොල් සිප ගත්තා. ඒක හරිම මිහිරි මොහොතක්. මට මුළු ලෝකෙම අමතක වුණා වගේ දැනුණා. එයාගේ උණුසුම මගේ ඇඟ පුරාම පැතිර ගියා.
අපි දෙන්න ටික වෙලාවක් මෙහෙම හිටියා. ඒක අපේ ආදරේ තවත් තද කළා. ඒ මොහොත අපේ ජීවිතේ ලස්සනම මතකයක් වුණා. අපේ ආදරේ දවසින් දවස වැඩි වුණා. ඒත් හැම ලස්සන දෙයකම අඳුරු පැත්තක් තියෙනවා වගේ අපේ රහසටත් සෙවණැල්ලක් වැටුණා. දවසක් අපි දෙන්න කතා කර කර ඉන්නකොට අර අපේ ගමේ ඉන්න නිකම් පොරා අර පොඩි කුපාඩිකම් කරන හාදේ උට කියන්නේ ජයන්ත කියලා. ඌ අපිව දැකලා ටිකක් වෙලා අපි දිහා බලාගෙන හිටියා. මට එදා ඉඳන් හරිම බයක් දැනුණා. මම කසුන්ටත් කිව්වා පරිස්සම් වෙමු කියලා. ඒත් කසුන් කිව්වේ ඌ අපිට මොනවා කරන්නද? බය වෙන්න එපා නෙත්මි කියලා. මම ඌගේ කතාව විශ්වාස කළා. ඒත් මගේ හිතේ නොසන්සුන්කමක් තිබුණා. ඊට දවස් කීපයකට පස්සේ මම තේවත්තට තනියම ගියා පොඩි වැඩකට. මම හිතුවේ කවුරුත් නැහැ කියලා. එකපාරටම මගේ පිටිපස්සෙන් කටහඬක් ඇහුණා. "කෝ ඔයාගේ පෙම්වතා? තනියම ආවේ මොකද?" මම ගැස්සිලා හැරිලා බැලුවා. ජයන්ත මගේ පපුව ගැහෙන්න ගත්තා. ඌ මගේ ළඟට ආවා. "මම ඔයාලා දෙන්නව දැක්කා. හරිම ලස්සන ජෝඩුවක්." ඌ hina වුණා. ඒ hinaවේ තිබුණේ හොඳක් නෙමෙයි කියලා මට තේරුණා. "මම ඔයාලගේ රහස කාටවත් කියන්නේ නැහැ." හැබැයි ඌ කියන දේ මට තේරුණා. ඌ අයුතු යෝජනාවක් කරනවා. මට ඇඬුණා. මට කේන්ති ගියා. තමුසේ හිතනවාද මම එහෙම දෙයක් කරයි කියලා. මම කෑ ගැහුවා. ඌ තව ටිකක් මගේ ළඟට ආවා. "ඕවා හොඳ නෑ කෙල්ලේ. පස්සේ දුක් වෙන්න වෙයි." ඌ මගේ අත අල්ලන්න හැදුවා. මම ඉක්මනට අත අහකට ගත්තා. මම එතනින් දුවගෙන ආවා. ගෙදර ඇවිත් මම කාමරයට වෙලා ඇඬුවා. මට හිතුනේ මේක මේ හැමදේම ඉවර වෙන දවසේ වෙයි කියලා. ඊළඟ දවසේ මම කසුන්ට මේ හැමදේම කිව්වා. ඌට හොඳටම කේන්ති ගියා. "මූ මොන හිතකින්ද එහෙම දෙයක් කළේ? මම ඌට හොඳ පාඩමක් උගන්වනවා." කසුන් හරිම තරහින් හිටියේ. මම ඌව සංසුන් කරන්න හැදුවා. "එපා කසුන්, මේක තවත් අවුල් වෙයි. අපි පරිස්සම් වෙමු." අපි දෙන්න පොඩි කාලෙක ඉඳන් තේවත්තට යන එක නතර කළා. මට ඒක හරිම අමාරු වුණා. මගේ හදවත හිස් වුණා වගේ දැනුණා. දවස් ගෙවිලා ගියා. ජයන්ත ආයෙත් අපිව හොයාගෙන ආවා. මේ පාර ඌ ආවේ මාව තනියම හොයාගෙන නෙමෙයි. ඌ කසුන්වත් දැකලා තිබුණා. ඌ කසුන්ට තර්ජනය කරලා තිබුණා. "තමුසේ මේ කිල්ලත් එක්ක තේවත්තේ දඟලනවා මම දැක්කා. මම මේක ගෙදරට කියනවා. එහෙම නොකළොත් මම කියන දේ කරන්න ඕනේ." ඌ කසුන්ගෙන් සල්ලි ඉල්ලලා තිබුණා. කසුන් මට මේක කිව්වාම මම බය වුණා. අපිට හිතුණා මේක ජයන්තට තීරණ විදිහටම නතර කරන්න ඕනේ කියලා. අපි දෙන්න එකට එකතු වෙලා සැලැස්මක් හැදුවා. දවසක් අපි ජයන්තට තේවත්තට එන්න කිව්වා. මමයි කසුනුයි හැංගිලා හිටියා. ජයන්ත ආවම කසුන් ඌට හොඳටම බැන්නා. "තමුසේ හිතුවද මේවා කාටවත් කියන්නේ නැහැ කියලා? මම මේවා පොලිසියට කියනවා. තමුසේගේ ජාතිය මම පෙන්නන්න." ජයන්ත ටිකක් බය වුණා. "අනේ අයියේ, මට සමා වෙන්න. මම එහෙම දෙයක් කළේ නැහැ." කසුන් හයියෙන් hina වුණා. "දැන් තමුසේට මතකද තමුසේ කළා කියලා? ආයෙත් කවදාවත් අපේ පැත්ත පළාතට එන්න එපා. ආවොත් තමුසේට වෙන්නේ මොකද්ද කියලා මම පෙන්නන්න. ජයන්ත බයෙන් දුවගෙන ගියා. එදායින් පස්සේ ඌ ආයෙත් අපේ පැත්ත පළාතට ආවේ නැහැ. ඒ සිද්ධියෙන් පස්සේ අපේ ආදරේ තවත් ශක්තිමත් වුණා. අපි තේවත්තට යන එක නතර කළේ නැහැ. හැබැයි අපි ගොඩක් පරිස්සම් වුණා. දැන් අපි දෙන්න හවසට හොරෙන් හම්බ වෙනවා. හඳ එළියෙන් නැහැවෙන තේවත්තේ තරු එළියේ යටතේ අපි දෙන්න අපේ ආදරේ සමරනවා. හැම හුස්මක් පාසාම මට දැනෙනවා අපේ ආදරේ කොච්චර ශක්තිමත්ද කියලා. සමහර විට දවසක අපිට මේ රහස තවදුරටත් රහසක් විදිහට තියාගන්න බැරි වෙයි. ඒත් එදාටත්
මේ තේවත්ත මේ සීතල සුළඟ මේ සඳේලිය අපේ ආදරයට සාක්ෂි දරයි. ඒක අපේ කතාව. සෙවනැල්ලේ අතරින් මල් පිපුණු අපේ ප්‍රේම කතාව. ජයන්තගෙන් සිදුවුණු සිදුවීමෙන් පස්සේ අපි දෙන්න තේවත්තට අනේක ටිකක් පරිස්සම් කළා. හැබැයි ඒක අපේ ආදරයට කිසිම බලපෑමක් කළේ නැහැ. ඊටත් වඩා අපේ බැඳීම තව තවත් තද වුණා. අපි තේවත්තට ගියේ දවසට එක සැරයක් විතරයි. ඒත් ඒ වෙලාව අපිට වටිනම වෙලාව වුණා. දවසක් හවස අපි දෙන්න තේවත්තට ගියා. එදා හඳ හොඳටම පායලා තිබුණා. මුළු තේවත්තම රිදී පාටින් දිලිසුණා. කසුන් මගේ අතින් අල්ලගෙන මාව තේ පඳුරු අතරින් අරගෙන ගියා. ඌ මාව එක් කරගෙන ගියේ පුංචි දිය පහරක් ළඟට. දිය පහරේ සද්දට මගේ හිත පුදුම සැනසීමක් දැනුණා. කසුන් මාව එයාගේ ළඟට අරගෙන මගේ නළලට හාදුවක් දුන්නා. "නිත්මි, මට මේ ලෝකෙ මොන දේ නැති වුණත් කමක් නැහැ. ඔයා මට ඉන්නවනම්." ඌ එහෙම කිව්වේ හරිම ආදරේ. මට පුදුම සතුටක් දැනුණා. මම එයාගේ පපුවට තුරුල් වුණා. එයාගේ උණුසුම මට දැනුණා. ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. තවත් දවසක් කසුන් මාව හදිසියෙන් වගේ තේවත්තට එන්න කිව්වා. මම බයෙන් ගියා. මොකද වෙලා තියෙන්නේ කියලා මට හිතුණා. මම යනකොට කසුන් ලස්සන රෝස මල් ගොඩක් අතේ තියාගෙන හිටියා. "අද මම ඔයාට විශේෂ දෙයක් කියන්නයි හිටියේ." ඌ එහෙම කිව්වා. ඌ මගේ අතින් අල්ලගෙන මගේ දිහා බලාගෙන, "නිත්මි, මම ඔයාට ආදරේ. මේ මුළු ලෝකෙටම වඩා මම ඔයාට ආදරේ." ඌ එහෙම කිව්වේ මගේ ඇස් දිහාම බලාගෙන. මට කටහඬක් පිට වුණේ නැහැ. මම සතුට කඳුළු හෙළුවා. ඌ මාව තදින් බදා ගත්තා. ඒ මොහොත මගේ ජීවිතේ ලස්සනම මොහොත වුණා. අදටත් අපේ ආදරේ මේ තේවත්තට සීමා වෙලා තියෙනවා. ඒත් අපි දෙන්න විශ්වාස කරනවා දවසක මේ හැමදේම හොඳ අතකට හැරෙයි කියලා. අපේ ගෙවල් වලින් අපේ ගෙදරට කැමති වෙයි කියලා. අපේ ගෙවල් වලින් අපේ ආදරයට කැමති වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා. එතකම් මේ තේවත්ත, මේ සීතල සුළඟ, මේ සඳේලිය අපේ ආදරයට සාක්ෂි දරයි. ඒක අපේ කතාව. සෙවනැලි අතරින් මල් පිපුණු අපේ ප්‍රේම කතාව. හැබැයි තව හැමදාම දවසට අපිට නොපෙනෙන කෙනෙක් අපි දිහා බලාගෙන ඉන්නවා කියලා මට හිතෙනවා. ඒක ජයන්ත වෙන්නත් පුළුවන්, වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඒ බය මගේ හිතේ හැමදාම තියෙනවා. සමහර විට මේ අපේ රහස තවදුරටත් රහසක් නෙමෙයිද? කසුන් දන්නවද මේ ගැන? මේ ප්‍රශ්න මගේ හිතට වද දෙනවා. තේවත්තේ අඳුරින් මතුවෙන සෙවනැලි අතරේ අපේ ආදරයට අනාගතයක් තියෙයිද? ඒක කවදා හරි හැමෝම දැනගනීද? නැත්නම් මේ රහස හැමදාටම රහසක් විදිහටම ඉතුරු වෙයිද? මගේ හිතේ තියෙන මේ නොවිසඳුණු ප්‍රශ්න එක්ක මම හැමදාම ජීවත් වෙනවා.